රයිට් ඉතින් අදත් ආයුබෝවන් කියලා පිළිගන්නවා අපි අපේ වැඩසටහනට සුපුරුදු පරිදි හංසක එකතු වෙලා ඉන්නවා. අද ටිකක් අපේ රටේ ඇතුලේ ප්‍රශ්නයක් ගැන අපි කතා කරන්නේ. නැත්නම් මේක ප්‍රශ්නයක් නෙමෙයි. අපි මේ උත්තර හොයන වැඩක් කරන්නේ. අපි අද කතා කරන්නේ ඒක මම බලන් ඉන්න කට්ටියට දැනගන්න මෙහෙම කියන රිසෝට් එකෙන් පොඩි කුතුහලයක් තියෙනවනේ කතා කරන්න මොකක්ද කියලා. ස්ථාවර සහ ශක්තිමත් ඔරොත්තු දෙන ආර්ථිකයක් සඳහා මූල්‍ය විනයට කැපවීම. දැන් තේමාවත් එක ගත්තාම මම හිතන්නේ ගොඩක් කට්ටියට තේරෙනවා මොකක්ද අනිවාර්යයෙන්. ඒ කියන්නේ අපි මේ කතා කරන්න යන්නේ අපේ 20යි 26 ලංකාවේ මිනිස්සුන්ගේ අනාගතේ ප්ලෑන් කරන අයවැය යෝජනා සම්බන්ධව දැනට අයවැය දෙවෙනි වර කියවලා තියෙනවා. ඉතින් අයවැය කතාව සහ ඒ දේවල් අපේ රටට ප්ලස් සහ මයිනස් විදිහට කොහොමද බලපාන්නේ කියලා අපි අද මෙතනදී කතා කරනවා. මොකද හැම දෙයකම කළු සුදු දෙපැත්තම අපි කතා කළ යුතු නිසා. ඉතින් අපි හැම දෙයකම හොඳ පැත්ත අනිවාර්යයෙන්ම ප්‍රථමයෙන් දකින්න ඕන. ඒකට අපි වැඩි අවස්ථාවක් දෙන්න ඕන. ඉතින් අපි අද මේ වැඩසටහනේදී සම්පූර්ණයෙන් මේකේ හොඳ පැත්ත හංසක කතා කරයි සහ ඒකේ මොනවා හරි අඩුපාඩු තියෙනවා. ඒ ටික මම මේ පැත්තෙන් කතා කරනවා. ඉතින් මම බලාපොරොත්තු වෙනවා හංසකෙන් හොඳ ප්‍රවිෂ්ටයක් මේකට. මොකද සුබදායි දෙයකට හොඳ දෙයකින් අපි පටන් ගන්න එක තමයි හොඳයි කියලා අපි විශ්වාස කරන නිසා. ඔව් රවි ඔය ඇත්තටම කියතොත් 2025 අයවැයට සමගාමීව ගොඩක් කට්ටියගේ අදහස් තිබ්බා 2026 ටිකක් ලොකු වෙනසක් එක්ක ආපු අයවැයක් කියන එක. ඉතින් අපි මුලින්ම ගත්තොත් එහෙම මේකේ මුළු බජට් එක තියෙනවා රුපියල් බිලියන 8980ක් තමයි මෙයාගේ සම්පූර්ණ වියදම විදිහට තියෙන්නේ. රාජ්‍ය ආදායම විදිහට රජය බලාපොරොත්තු වෙනවා මේ ලබන වසර ඇතුළත රුපියල් බිලියන 4850ක්. ඒ කියන්නේ මෙතන අයවැය පරතරය තියෙනවා රුපියල් බිලියන 4130ක්. ඉතින් පුනරාවර්තන වියදම් හැම වසරකම වගේ මේ වසරේ වැඩියෙන් තියෙන පුනරාවර්තන වියදම්. ඒ කියන්නේ රුපියල් බිලියන 4495ක් තියෙනවා. අපි කලින් අවුරුදු වල ගත්ත ණය මේ අවුරුද්දෙත් ගෙවන්න. ඉතින් මොකද හිතෙන්නේ අයවැයත් එක්ක මේ අපි නිකන් හිතලා බලමුද පොඩ්ඩක් මේ ගිය අවුරුද්දේට සාපේක්ෂව මේ මොකක් හරි වෙනසක් වෙලා තියෙනවද කියලා. වෙනසක් වෙලා තියෙනවා. ගිය අවුරුද්දට සාපේක්ෂව බැලුවොත් මම හිතන්නේ අපේ මේ අයවැය පරතරයේ යම්කිසි අඩුවක් වෙලා තියෙනවා. පැහැදිලිවම වෙලා තියෙනවා ඒක යම්කිසි අඩුපාඩුවක්. අපි ඒක ඉස්සරහදී කතා කරමු. ඉතින් අපි මේක අපි කොහොමද අපේ මිනිස්සුන්ට සුබදායි වෙන්නේ? අපේ ශ්‍රී ලංකාවේ ආර්ථිකය කොහොමද අපි අනිත් රටවල් එක්ක ෆයිට් එකකට යන්න මේක කොහොම අපිට ඉවහල් වේද කියලා හංසකවාට කොහොමද හිතුනේ? ඔව් මේක මේ අපි අතිගරු ජනාධිපති අනුර කුමාර දිසානායක මහත්මයා අයවැය ඉදිරිපත් කරනකොට කිව්වා මේ අයවැය පරතරය 5.2ක් පුළුවන් තරම් මේක අඩු කරගන්න බලනවා කියලා. ඒ වගේම ඉකොනොමික් ග්‍රෝත් එක 4.5 අතර ප්‍රමාණයක තියාගන්න බලනවා 2026 කියන එක සහ රෙවිනියු ටාගට් එක ඒක GDP අගය 15.4ක් වෙනකන් ඒක ඉහළ නංවන්න බලාපොරොත්තුවක් තියෙනවා කියන එකත් ඒ කතාවේදී කියවුණා. ඒ වගේම ප්‍රයිමරි සර්ප්ලස් එක 2.5ක් දක්වා අඩු කරගන්න බලනවා කියලා ජනාධිපතිතුමාගේ කතාවේදී සඳහන් වුණා. එතකොට මේ ආර්ථික වර්ධන වේගය 7ක් වෙනකම් වැඩි කරගන්නත් අවකාශයක් තියෙනවා. ඒක කරන්න පුළුවන් කියන එකත් කතාවේදී සඳහන් වුණා. ඊට අමතරව අපිට කියන්න පුළුවන් වාණිජ පොලි අනුපාතය වාණිජ පොලි අනුපාතය නෙමෙයි මේ පුනරාවර්තන වියදම් අඩු කරගෙන ප්‍රාග්ධන වියදම් පුළුවන් තරම් වැඩි කරගන්න බලනවා කියන එකත් මේ කතාවේදී සඳහන් වුණා. ඒක ඔයා දකින්න අපිට හොඳ දෙයක් විදිහට ලංකාවේ කොහොමත් මේ ප්‍රාග්ධන වියදම් වැඩි කරගන්න එක මම හිතන්නේ ඒක තමයි වෙන්න ඕනේ. මේ ලොකු බ්ලේම් එකක් තියෙනවා 2025 අයවැයේදී වෙන් වෙච්ච ලොකු මුදලක් ප්‍රාග්ධන වියදම මේක වියදම් කරන්නේ නැතුව භාණ්ඩාගාරයට ආවා. ඒ හින්දා මේ ලොකු විශාල ආදායමක් භාණ්ඩාගාරයේ මේ පිරි ඉතිරි යන විදිහේ ට්‍රිලියන ගාණක මේ ඉතුරුවක් තියෙනවා කියලා කිව්වා මේ 2025 අයවැයේදී ප්‍රාග්ධන වියදම් නොකිරීම නිසා. ඒ කියන්නේ අපි 25 බජට් එකට යම් කිසි දෙයක් ඇලොකේට් කරනවා ඒ වැඩේ කරගන්න හම් වෙන්නේ නැහැ සල්ලි ටික ඉතුරු වෙනවා. ඕක නේද? එතකොට මම මේකෙදි මම මේ කතාවේ අපේ අතිගරු ජනාධිපතිතුමාගේ කතාවේ මම කතාවක් කරා පැය 4:00මාරක කතාවක්. ඒකේ දෙවෙනි ඡේදයේ මෙහෙම මෙයක් කියනවා. කරු කතානායකතුමනි අපි මෙම අභියෝගය බාර ගන්නා මොහොතේදී රටේ ආර්ථිකය පදනම දෙදරා ගොස් තිබුණා. දශක ගණනාවක් පුරා පැවති සර්ව ආර්ථික අස්ථාවරත්වය හා රාජ්‍ය මූල්‍ය අසමතුලිතතාව ව්‍යුහාත්මක අකාර්යක්ෂමතා සහ පාලනයේ දුර්වලතා හේතුවෙන් සමස්ත ආර්ථිකය දැඩි අවදානම් තත්ත්වයකට මුහුණ පා තිබුණා.
එයින් අපගේ ජනතාව දැඩි පීඩනයකට ලක් වුණා. එම අර්බුදයට කිසිසේත්ම වගකිව යුතු නැති ජනතාවගේ බලාපොරොත්තු සුන් වී තිබුණා. ඒ නිසාම අප ජනවරම ලැබූ මොහොතේ සිටම සර්ව මේ වචන ටික හොඳ දහගන්න. සර්ව ආර්ථික ස්ථාවරය කිරීමටත් සර්ව ආර්ථිකය ස්ථාවර කිරීමටත් රාජ්‍ය මුලයේ විනය තහවුරු කිරීමටත් රාජ්‍ය ආයතන ශක්තිමත් කිරීමටත් දූෂණයට තිත තබමින් විනිවිදභාවය ඉහළ නැංවීමටත් ජනතාව කෙරෙහි වගවීමටත් ඉතා පුළුල් වූ ප්‍රතිසංස්කරණ වෙනස්කම් ආරම්භ කරා. මෙහි ප්‍රතිසංස්කරණ හේතුවෙන් වසරක් වැනි කෙටි කාලයක් ඇතුළත රාජ්‍ය මූල්‍ය සාර්ව ආර්ථික සමාජ ස්ථාවරත්වය යළි ස්ථාපිත කිරීමට හැකි වූ බව මම අද ඔයාලට කියන්න කැමතියි කියලා පැහැදිලිව කියනවා. ඉතින් එතකොට එහෙම කියනකොට මට මේ ටික කාලයකට කලින් අපි මේ හිටපු මුදල් අමාත්‍යවරයෙක්ගේ මතක් වුණා ඔය කරනවත් එක්ක අමාරුවෙන් කතා කරා. රයිට් මොකද අපිට එච්චර මේක මේ කුළුපංග වචන මෙන්න සාර්ව ආර්ථිකය වගේ කියන දේවල් බර සිංහල වචන වගේ. එතකොට මම ඒ වචන ටික තමයි මම ඊට තමයි හයිලයිට් කරේ. එතකොට මේ සාර්ව ආර්ථිකය ස්ථාවර කිරීමටද මේ වැඩ කරලා තියෙන්නේ කියලා කිව්වොත් එහෙම මේ අයවැය කොතනකවත් ඍජු විදෙස් ආයෝජන වැඩි කරගන්න ප්ලෑන් එකක් ගැන කතා කරලා නැහැ. හරිද? ඒ කියන්නේ ඒකට අනපනත් සංශෝධනය කරනවා කියලා තිබුණාට මොකද්ද ස්ට්‍රැටජි එක? ස්ට්‍රැටජි එක කියන්නේ අපි දැන් යම් තාක් කාලයක් පුළුල්ව කරගෙන ආපු වැඩපිළිවෙලක් තියෙනවා. ඒකට වෙනස් විදියට මොනවද කරේ කියන දේ මෙතන කතා කරලා නැහැ. සහ එක්කෝ අපි විදේශ ආයෝජන වැඩි කරගන්න ඕනේ නැතිනම් අපනයන ආර්ථිකය දියුණු කරන්න ඕනේ. ඒක සම්බන්ධව මෙතන කතා වෙලා නැහැ. මෙතන ග්‍රාමීය ආර්ථිකය දියුණු වෙනවා. ඒ වගේ දේවල් කතා වෙලා තියෙනවා විශාල වශයෙන්. නමුත් කතා කරලා නැහැ කොහොමද අපි අපනයන ආර්ථිකය පුළුල් කරගන්නේ කියලා. ඉතින් අර රාජ්‍ය මූල්‍ය විනය කියන තැනදී මට පොඩි ප්‍රශ්නයක් ආවා. ඒක මේ පොඩි විහිළුවට වගේ කියන දෙයක් අර සමහර කැමතිවරු තමන්ගේ යාළුවෝ යෙහෙලියොත් එක්ක පොඩි එහෙම පොඩි ටුවර්ස් වගේ දේවල්. මොකද මේ දැන් අපි අතීතයේදී කතා ඇහුවානේ. ඒ නිසා මිනිස්සු එකතු වෙලා මේකට පිළියමක් දුන්නා. ඇන්නුවා. හරි. එතකොට මෙයාලත් රාජ්‍ය මූල්‍ය විනය ඇති කරන්නේ එහෙමද කියන දේ අර පොසිටිව් පොයින්ට් තියෙනවා. ඒ කියන්නේ වියදම් වෙච්ච නැති දේවල් අපේ භාණ්ඩාගාරයට ගිහලා දෙන හොඳ දේවල් තියෙනවා. නමුත් අපි මේ පොයින්ට් එකේදී ඒ වගේ දෙයක් අපිට මතක් කරන්න පුළුවන්. ඕකදී මේ ළඟදී මේ මාර්ගාවක් ආවා මේ ශ්‍රී ලංකන් එයාලයින් එක ඇතුළේදී මේ ඉකොනොමි ක්ලාස් එකේ තියෙන සීට් හතරක් මාරු කරලා බිස්නස් ක්ලාස් එකට ගියා කියලා මේ ප්‍රසිද්ධ අමාත්‍යවරු හතර දෙනෙක් මම හිතන්නේ නම් සඳහන් වෙලා තිබුණේ නෑ. නමුත් චෝදනාවක් තිබුණා. ඒ වගේ පොඩි දේවල් තියෙනවා අපි. පොඩි දේවල් කියන්නේ ඒ වගේ දේවල් නවත්තන්න තමයි මේ වගේ ආණ්ඩුවක් පත් කරලා තියෙන්නේ. ඊට වැඩිය වගකීමෙන් වැඩ කරන්න ඕනේ කියලා ඒ චෝදනාව හරිනවා. එතකොට රාජ්‍ය ආයතන ශක්තිමත් කිරීම තියෙන පොයින්ට් එකේදීම අපිට කියන්න පුළුවන් හොඳ උදාහරණයක් තමයි විදුලි බල මණ්ඩලය. විදුලි බල මණ්ඩලයට මොකද වුනේ කියලා අපි ගොඩක් කට්ටිය දන්නවා. එතකොට මොකද මේ ඒකේ යම් සංශෝධන කරන්න කලින් ඉඳන්ම කියලා තිබිලා තියෙනවා. නමුත් 150ක් රජයේ අයිතිව. නමුත් දැන් ඒක අපි LTL එක ගැන මම හිතන්නේ මේ වෙනම පොඩ්කාස්ට් එකක් අරන් කරමු. අනිවාර්යයෙන්ම කතා කරමු. නමුත් මම මේ කිව්වේ මේ රාජ්‍ය ආයතන ශක්තිමත් කිරීම තුල ඒ කියන්නේ 150ක් රාජ්‍ය ආයතනයකට රජයේ අයිතිය නැති කිරීම කියන දේ අවශ්‍යයක් තියෙනවා. මිනිස්සු ගොඩක් හිතාගෙන ඉන්නවා මේ යහපාලන ආණ්ඩු සමයේදී වෙච්ච මේ බැඳුම් කර හරහා වුණ මහ බැංකු හොරකම තමයි මේ පහුගිය කාල වකවානුවේදී වුණු විශාලම හොරකම කියලා. නමුත් බලාගෙන යනකොට LTL එක ඇතුළේ වෙලා තියෙන හොරකම මේ රජයේ මුදල් සෑහෙන ප්‍රමාණයක් පෞද්ගලික ආයතන වලට පවරාගෙන ඊට වැඩිය ලොකු හොරකමක් එතන වෙලා තියෙනවා. අපි ගැන වෙනම ඒ කියන්නේ එහෙම දෙයක් වුණා හෝ නැතා හෝ අපිට ඒක නීතිය කියයි. නමුත් අපිට ඒක ගැන කතා කරන්න පුළුවන්. එතකොට ස්ට්‍රැටජිස් ගැන කතා කරනකොට මට අපරදී කියන්නේ. එතකොට අපි මේ 2025 ඉඳලා අපි නිකන් පොඩ්ඩක් මේ ෆීඩ්බැක් එකක් අරන් බැලුවොත් එහෙම ගිය වසරට වැඩිය භාණ්ඩාගාර බිල්පත්වල පොලි අනුපාතය 33 ඉඳලා 8.3ක් වෙනකන් අඩු වෙලා. මම ඇහුවේ මේ විදේශ ආයෝජන ලංකාවට ගන්න මොකද මම අර කීපයක් මම මේ කියන්නේ. ඊට පස්සේ රාජ්‍ය ආදායම 8.5 ඉඳලා 16 වෙනකම් වැඩි වෙලා තියෙනවා. එතකොට ණය අඩුවීම ගත්තොත් 2022 දී අපේ ණය ප්‍රතිශතය 104ක්. එතකොට 2026 වෙනකොට ඒක 99ක් වෙනකන් ඉවර වෙනවා. දැන් මේ අවුරුද්දේ ණය ඉවරලා ඉවරුනාම. එතකොට ඒක 2030 වෙනකොට 87ක් වෙනකන් අඩු කරගන්න එයාලගේ ටාගට් එක තියෙනවා. ඒක තාමත් හොඳ කරුණක්. හොඳ දේවල් ටිකක් ඒක. එතකොට ආර්ථික දර්ශක අනුව ෆිච් රේටින් එකෙන් ගත්තාම CC+ ෆිච් කැටගරියකට වැටලා තියෙනවා. ෆිච් එක. එතකොට Moody's දර්ශකයට ගත්තොත් CAA1 කැටගරියකට ඇවිල්ලා තියෙනවා. එතකොට S&P දර්ශකයට ගත්තොත් CCC+ කැටගරියකට ඇවිල්ලා තියෙනවා. ඒකට පොඩ්ඩක් අපි හිතමු දැන් වලින් චුට්ටක්. අනිවාර්යයෙන්. මොකද ඔය ආර්ථික දර්ශක මම දන්න තරමින් ඒ කියන්නේ ඔය ආර්ථික දර්ශකයක ප්ලස් එකක් ගන්න මාස ගානකින් වැඩක් කරන්න බෑ. කියන්නේ අවුරුදු 3-4ක රේටින් බලලා තමයි යාලා දෙන්නේ. කියන්නේ මේ growth එක බලලා මොකද මෙහෙම කියලා මෙහෙම වෙන්නත් පුළුවන්. ඒ නිසා හොඳ
රේටින් ටිකක් ඔය කීප එක හොඳයි අපිට. ඊට අමතරව මේ ඔය කතා කරපේද සිජු මේ විදේශ ආයෝජන අපි ගත්තොත් එහෙම ඒවේ වටිනාකම 2023 දී තිබිලා තියෙන්නේ 737ක් ඇමරිකානු ඩොලර් මිලියන. එතකොට 2024 දී ඇමරිකානු ඩොලර් මිලියන 614යි. එතකොට 2025 පහුගිය වසර වෙනකොට ඒක ඇමරිකානු ඩොලර් මිලියන 823ක් වෙනකන් වැඩි වෙලා තියෙනවා. අපනයන වියදම ගත්තොත් එහෙම 2024 දී ඒක ඩොලර් මිලියන 1646ක්. එතකොට 2025 වෙනකොට ඒක ඩොලර් මිලියන 2049ක් වෙලා තියෙනවා. ඩොලරය අපි කතා කළොත් පහුගිය වසරට වැඩිය ඔන්න චුට්ටක් රුපියලේ අවපාත වෙලා තියෙනවා. 200 මං හිතන්නේ 296 වගේ තිබුණේ අවසාන අඩුම 209 ඔව් 206 296 වගේ. 290 දැන් 307 309 වුණා. 309 වුණා ඉතින්. 309ට ඇවිල්ලා තියෙනවා. ඒක සඳහන් කරනවා ටිකක් ආර්ථිකය දැන් ප්‍රසාරණය වීගෙන යනවා. එතකොට රුපියලේ යම් තෙරපුමක් වෙන්න පුළුවන්. ඒක සහ ඔකකින් තද කරලා අල්ලන් ඉන්න ඕනේ. ඉස්සරහට අඩු වෙන්න පුළුවන් කියන එක. සහ ඒකේ තව දෙයක් කියන්න පුළුවන්. මොකද ඇමරිකානු රුපියලට සාපේක්ෂව ඇමරිකානු ඩොලරයකට සාපේක්ෂව රුපියල මේ වෙලාවේ නගින එක ඇත්තටම ටිකක් එච්චර හොඳ දෙයක් නෙමෙයි අපිට. මොකද ඇමරිකන් ඩොලර් එක දැන් වැටිලා තියෙන සෑහෙනට. එතකොට ඇමරිකන් ඩොලර් එක එහෙම තත්ත්වයකදී මේක තවත් නගිනවා කියන්නේ නිකන් හරි ඇමරිකන් ඩොලර් එක ශක්තිමත් වෙද්දී අපි ඒක ඉස්සරහට කතා කරමු. මේක හොඳ පොයින්ට් එකක්. සහ මම ආයෙත් කියනවා මම එතනදී කතා කරේ අපි ස්ට්‍රැටජික් දේවල් කියන්නේ දැන් අපි මේක හොඳයි. මේ සංඛ්‍යාත්මකව අපි උඩ ගිහිලා තියෙනවා. නමුත් ඒක මොකද්ද කරේ කොහොමද උන්නේ කියන එක ගැන පොඩි අයිඩියා එකක් එන්න එපා. අන්න ඒකයි කිව්වේ. එතකොට මෙතනදී මම ආයෙත් මගේ කතාවට එනවා නම් මෙතනදී කියන දූෂණයට තිතතවින් විනිවිදභාවය ඉහළ දානවා කියලා. හැබැයි කන්ටේනර් පෙට්ටි 323ට මොකද උනේ කියලා තාම විනිවිදභාවයකින් යුතුව කිසිම උත්තරයක් නැහැ. එතකොට ජනතාව කෙරෙහි වගවීම ගැන කියනවා. එතකොට ඒක මුලදීම අපි කිව්වා මොකක්ද ජනතාව කෙරෙහි වගවීම කියන්නේ. අද මිනිස්සුන්ට දැන් බලන්න අපේ ගොවියෝ ටිකට වෙලා තියෙන දේ. වග කියනවා කියන්නේ එකක් වග වෙනවා කියන්නේ වෙන එකක්. හරි? වග කියනවා කියන්නේ මගේ අතින් මේ පෑන කැඩුනා හංසක. මේ පෑන ලිය වෙන්නේ නැහැ දැන් උල කැඩුනා. මේක වැඩක් නැහැ. ඒක වගකීමක්. වග වෙනවා කියන්නේ හරි මගේ අතින් වගේ පෑන කැඩුනා මම මෙන්න වලට පෑනක් දෙනවා. ඒකට තමයි වගකීම කියන්නේ. වගකීම කියන්නේ විශාල ලොකු හරයක් තියෙන වචනයක්. ඉතින් ඒක මං හිතන්නේ වචනේ අවභාවිතාව වෙනවද මන්ද මේ වගේ දේවල් දකිද්දි මේ කියන්නේ අපි පැහැදිලිවම දකිනවා දැන් හාල් මාෆියාව එක පෑම් පහරෙන් එක මෙහෙම මේසෙට තට්ටු කරලා කියන්නේ. නමුත් ඒ කියන දේවල් වෙන්නේ නැහැ. කියන්නේ මේක අයවැය කතාවක් තමයි. නමුත් මේ දුවන්නේ 20යි 26යි අපේ රටේ ආර්ථිකය. අපි නෙගටිව් විතරක් කතා කරලා හරියන්නේ අපි පොසිටිව් පැත්තත් කතා කරමු නේ. කොහොමද ඔය මේ වචන භාවිතාව ගැන කියනකොට අපි ගොඩක් දකිනවා මේ ජනතා විමුක්ති පෙරමුණ සහ පෙරටුගාමී පක්ෂ කියන දෙකේදී ඔය මේ වචන හරඹය කියන එක සෑහෙන පොඩි අතිශයෝක්තියක් තියෙනවා. ලොකුවට ඔක තියෙනවා. ඉතින් ඔක හරි අමාරුයි මේ සමහරට එයාලා කියන වචන වල තියෙනම එයාලා දන්නවත් දන්නෙත් නැහැ. එතකොට තව දැන් ඔය මේ ඔය ගැන කතා කරනකොට මේ තව කීපයක් තියෙනවා. මේ විදේශ ඉපයීම් කලින් කිව්වා වගේම 2024 දී ඒක ඩොලර් මිලියන 19338යි 2025 වෙනකොට ඩොලර් ඉපයීම ඩොලර් මිලියන 21272ක් වෙනකම් වැඩිවීමක් තිබෙනවා. එතකොට රාජ්‍ය ආයතන වල නිෂ්පාදන වල රාජ්‍ය ආයතන ජාතික නිෂ්පාදන එකතු කරපු වටිනාකම් බලනකොට ඒක 2023 දී 3.4ක් 2024 දී 2.7ක් එතකොට 2025 වෙනකොට ඒක 104යි 2026 දීත් ඒක 104 හෝ 104.5 වෙනකන් තියාගෙන යන්න. ඒ කියන්නේ වර්ධනයක් වෙලා තියෙනවා රාජ්‍ය ආයතන වලින් ජාතික නිෂ්පාදනයට දීලා තියෙන පර්සන්ටේජ් එක විදිහට ගත්තොත්. එතකොට මේ ලොකු මේකක් තියෙනවා මේ 2025 සහ 2026 කියන වසරවල බදු ආදායම් බදු වැඩි වුණ නැති වුණාට බදු සහන හම්බුන්නේ නැහැ කියන එක. එතනදී මේ 2024 වෙනකොට රුපියල් බිලියන 2900ක් බදු මුදල් විදිහට රජය විසින් අත්පත් කරගෙන තියෙනවා. ඊට අමතරව 2025 දී රුපියල් බිලියන 3800ක් බදු මුදල් විදිහට අත් කරගෙන ඉඳලා කියන්නේ මේ ඒකද කියන්න ඕනේ බදු ගහන මේ ඇවිල්ලා තියෙන මේ වැඩිවීමක් වෙලා නැහැ. නමුත් මේ ඒ සඳහා VAT එක සඳහා සහ මේ ඉන්කම් ටැක්ස් වලදී රෙජිස්ටර් වෙච්ච ප්‍රමාණය යාලා කියන ලොකු ප්‍රමාණයකින් වැඩි වෙලා දිනවා වර්ධනය වෙලා තියෙනවා කියලා මේ රජය ආවට පස්සේ. රයිට්. එතකොට මේ තව දෙයක් කියන්නම් ඔයා කතා කරා විදේශ ආයෝජන සම්බන්ධ විදේශ ප්‍රේරණ. හරි. එතකොට ඇත්තටම මේ පැහැදිලිවම 2025 වර්ෂය සහ 2024 අගභාගයේදී යම්කිසි වැඩිපුර අපිට විදේශ ප්‍රේරණ ආවා. මොකද එකක් තමයි අපේ පෝට් සිටිය වැඩ දැන් සෑහෙන දුරකට මේ ෆයිනලයිස් වෙගෙන යනවා. ඉතින් මම පොඩි දෙයක් කියන්න. මේ ආපු විදේශ ප්‍රේරණ වලින් 153ක් ජනාධිපතිතුමා බලයට පත් වෙන්න කලින් ගහපු කිවිසුම් වල ආපු දේවල්. හරි. අපිට කිසිම ප්‍රශ්නයක් නැහැ.
කියන්නේ කවුරු ජනාධිපති හිටියත් කවුරු අගමැති හිටියත් කිසි මොනාන්ඩුවක් තිබුණත් ලංකාවට විදේශ ප්‍රේරණය එන එක හොඳයි. නමුත් රනිල් වික්‍රමසිංහ බලයෙන් පහ වුණාට පස්සේ තාම වෙලා තියෙන 47යි කියන එක තුල ප්‍රශ්නයක් තියෙනවා 20යි 26 තුල අපි බලාපොරොත්තු වෙන ඉලක්ක වලට යයිද කියලා. මොකද ওই 20යි 25 ආපු ඇනලයිස් එක අනුව තමයි 20යි 26ට ප්ලෑන් එක හදලා තියෙන්නේ. හරිද? ඒතකොට ඒක ප්‍රශ්නයක් තියෙනවා. මොකද මම ඇහුවා ස්ට්‍රැටජික් ප්ලෑන් එකක් තියෙනවද කියලා. ස්ට්‍රැටජික් ප්ලෑන් එකක් නැහැ විදේශ ආයෝජන ගෙන්න ගන්න. හැබැයි මේකෙත් මේ අයවැය යෝජනාවක් විදිහට කියනවා ආයෝජකයන්ගේ විශ්වාසය තවදුරටත් තහවුරු කිරීම හා ආයෝජන ආරක්ෂා කිරීම සඳහා නව ආයෝජන ආරක්ෂක පනත 20යි 24 20යි 26 මුල් භාගයේදී සම්මත කරනු ලබනවා කියලා ජනාධිපතිතුමා කියනවා. 20යි 25 දිත් ඔය වගේම කියනවා පනතේ නම පොඩ්ඩක් වෙනස් කරලා 20යි 25 දී කියන්නේ ආයෝජන පහසුකම් මත ආරක්ෂාව සැපයීමේ අරමුණින් ආයෝජන ආරක්ෂණ පනත සම්මත කරනවා කියලා. මේකට තාම නීති කෙටුම්පත් කරලත් නැහැ, මුදල් වෙන් කරලත් නැහැ. ඉතින් ඒක ප්‍රශ්නයක් තියෙනවා. මොකද 20යි 25 අපේ බජට් එකේ තියෙනවා මේක කරනවා කියලා මේ නීතියක් සම්මත කරන එකක් මුදල් වෙන් කරන එකක් නෙමෙයි. මුදල් වෙන් කරලත් නැහැ 20යි 25. එහෙනම් 20යි 25 තාම ඉවර නැහැ. අපි දන්නේ නැහැ දෙසැම්බර් මාසේ කරයිද කියලා. නමුත් මේ වෙනකන් ඒ දේ කරලත් නැතුව එයාලා දානවා 20යි 26 ප්ලෑන් එකටත් ඒක. ඒතකොට ඒක ප්‍රශ්නයක් සහ අපේ ගොඩක් ප්‍රොජෙක්ට් වල සල්ලි ආපහු ආවා කියලා කියනවා. නෑ මේකට මුදල් වෙන් කිරීමක් කරලා නැහැ. ඒ කියන්නේ ගියා බජට් එකේනොත් නීති කෙටුම්පත් හදනවා කිව්වට මේකට මුදල් වෙන් කිරීමක් කරලා නැහැ. මේක සල්ලි පිළිබඳ ප්‍රශ්නයක් නෙමෙයි. මේක මේ මෙහෙම පනතක් හදනවා. එතකොට විදේශ ආයෝජන එන්නේ. එතකොට එයාලා 25 දී ඔක හැදුවා නම් 26 වෙද්දී අපිට විදේශ ආයෝජන වැඩි කරගන්න මොකක් හරි බලාපොරොත්තුවක් තියෙනවා. අනිවාර්යයෙන්. එතකොට දැන් මේ ඒ බලාපොරොත්තු නැති වෙන ප්‍රශ්නයක් තමයි මෙතන තියෙන්නේ. එතකොට අපි අනිත් දේ බැලුවොත් එහෙම මේ නිෂ්පාදන ආර්ථික ශක්තිමත් කිරීම දෙයක් කියලා කතා කරනවා. එතකොට ග්‍රාමීය දිලිඳු බව තුරන් කිරීම දෙයක් කතා කරනවා. එතකොට තවමත් අපිට වැඩිපුරම ලංකාවට එන්නේ පාරිභෝජන භාණ්ඩ. ලංකාව ඇතුළට එන්නේ. يعني 130කට වැඩි රේන්ජ් එකකින් එන්නේ පාරිභෝජන භාණ්ඩෙදි. ඒකේ ප්‍රශ්නයක් තියෙනවා. ඒ කියන්නේ අපි ග්‍රාමීය දිලිඳු බව තුරන් කරනවා නම් නිෂ්පාදන ආර්ථිකයක් හදනවා නම් පාරිභෝජන භාණ්ඩ අපි ලංකාව තුළ නිෂ්පාදනය කරගත යුතුයි. නිෂ්පාදනය කරගත යුතුයි. ඒවා වෙළඳාමට රජය ක්‍රියාත්මක වෙනවද නැද්ද කියන එක අපි ඒක ඉස්සරහට රජය බලාගෙන ඉඳලා ඒගොල්ලෝම කියනවනේ ඒක කරන්න ඕනේ නැහැ කියලා. නමුත් නිෂ්පාදනය කියන දේ ලංකාව තුළ විය යුතුයි. ඒකට මීට වැඩි ක්‍රියාමාර්ග ගැනීමට ඉඩ තිබුණාය කියන තැන මම ඉන්නවාන්සේ. ඔව් අනිවාර්යයෙන්. මොකද මේ ලංකාවට ඩොලර් අරන් ඉන්න අනිවාර්යෙන් ව්‍යවසායිකයෝ වැඩි වෙන්න ඕනේ. අනිවාර්යයෙන්. විද්‍යුත් ආයෝජන වැඩි කර ගන්න ඕනේ. ඒ කියන්නේ එක්කෝ ඒවා වැඩි කර ගන්න ඕන. නැත්තම් මෙහෙන් වැඩිපුර හෙට යවන්න ඕන. ඔය දෙකෙන් එකක් කරන්න බෑ. අපනයන අනිවාර්යෙන් තියෙන්න ඕනේ. අපනයනය කරන්න නිෂ්පාදනය ආහාර හෝ රබර් සෙරප් හෝ නිෂ්පාදනය වැඩි කර ගන්න ඕන අපි. එතකොට මේ එතනදී දෙවිල තියෙනවා ව්‍යවසායකයන්ට බැලුවම 2026 ආයවැයේදී තරුණ ව්‍යවසායකත්වය ශුද්‍ර මූල්‍ය ණය සහ ව්‍යවසායකයන් සවිබල ගැන්වීමට ප්‍රතිමූල්‍ය ණය සහ ගොඩපෙන ණය අප රහිත ණය සහ මේ පොලිස් සහනාධාර ණය විදිහට රුපියල් මිලියන 80000ක් වෙන් කරලා තියෙනවා ව්‍යවසායකයන් සඳහා. එතකොට වැඩි කළ ප්‍රාග්ධන දීමනාව ඒක මේ සුදුසු ආයෝජන විදිහට බලලා තමයිනේ ඩොලර් මිලියන 3 සිට ඕන මේ වැඩිකල ප්‍රාග්ධන දීමනාව සඳහා සුදුසුකම් ලබන ආයෝජන කලින් තිබිලා තියෙන්නේ ඒක ඩොලර් මිලියන 3ක් වෙන්න ඕනේ. නමුත් ඒක ඩොලර් 2,50,000කට අඩු කරලා තියෙනවා. ඒකට ටිකක් අර ඒකට ඇප්ලයි කරන්න පුළුවන් මේක සීමා ප්‍රමාණය වැඩි තව වැඩි වෙනවා. එතකොට නව පරීක්ෂණ සඳහා අරමුදලක් ආරම්භ කරලා තියෙනවා අග්නි ව්‍යාපෘතිය විදිහට. ඒකට රජය රුපියල් මිලියන 1,500ක් වෙන් කරලා තියෙනවා. ඒක තියෙන්නේ මේ රජය දන්නවා රිස්ක් එක. අපිට ඔන්න මේ අලුතෙන් මොන හරි ව්‍යාපාර කරන කට්ටියට මොන හරි පොල් හරි තේ හරි මොන හරි පරීක්ෂණ කරන කට්ටියට අවස්ථාවක් දීලා තියෙනවා. මොකද බයයින් තමන් කැපිටල් එකක් දාලා ගිහලා මොකක් හරි ව්‍යාපාරයක් පටන් ගන්න බයයි. ඒ කියන්නේ ප්‍රොජෙක්ට් ප්‍රොපෝසල් එකට ණයක් දෙනවා වගේ දෙයක් නේ. ප්‍රොජෙක්ට් ප්‍රොපෝසල් එක බලලා ගැලපෙනවා ණයක් දෙනවා වගේ. ඒ නෑ මේකෙදි මේ එයාලා කියනවා මේ ණයක් නෙමෙයි ඉන්වෙස්ට්මන්ට් එක. මේක සම්පූර්ණයෙන්ම එයාලා කැපිටල් එක දෙනවා. මේක සමහරට ලොස් වෙන්නත් පුළුවන්. එයාලා කියන්නේ අපි 10ක් මේක ඉන්වෙස්ට් කරලා සමහරට මේකෙන් 4ක් 5ක් හරි හරියෝ. ඒ කියන රිස්ක් එක අතේ තියාගෙන තමයි මේ රජය මේ වැඩ පිළිවෙලට ඇවිල්ලා තියෙන්නේ. මම හිතන්නේ ඒක ගොඩක් ඒකේ ප්‍රොෆිට් එක එතකොට යන්නේ ඉන්වෙස්ට් කරන කෙනාටද නැත්නම් රජයටද කොහොමද? රජයට කිසිම දෙයක් ආයෙ හම්බෙන්නේ නැහැ. ඒ සල්ලි ටික නිකන් අයින් කරනවා විතරයි. නෑ ඒක වෙන්නේ අපනයන භාණ්ඩ විදිහට තමයි ඒක හදාගෙන ලංකාවට ඩොලර් ගෙනීමට ව්‍යවසායකයෝ දිරිමත් කරන එකක් තමයි ඒක කරලා තියෙන්නේ. රිකවරි ප්ලෑන් එකක් මොකුත් නැහැ ඒක. එතකොට ඒක සම්බන්ධ තියෙන නව පරීක්ෂණ වාණිජකරණය. ඒ කියන්නේ ඔය අර මිලියන 1,500 දීලා තියෙන්නේ ඒක සම්පූර්ණ මත යටලා තියෙනවා. ඒ කියන්නේ මම හිතන්නේ මොකක් හරි දත්ත පරීක්ෂණයක් ඔබ ඇති. යම් රෙගුලාසි ඇත්තට. તો ඒකෙදි
සිලෙක්ට් වෙනේවා තියෙනවා. අර කලින් කිව්වා වගේ 10ක් යනකොට අවක 4ක් එන්න පුළුවන්. ඔය 4 ප්‍රොඩක්ට් එක ඩෙවලොප් කරන්න ඔන්න එතකොට ණයක් විදිහට දෙනවා. ඒ සඳහා වෙන් කරලා තියෙනවා රජය රුපියල් මිලියන 1500ක්. එතකොට virtual special economic zone එකක් ඇවිල්ලා තිනවා. දැන් ඔය මේ අපේ ගවර්න්මන්ට් තියනවා වගේ වෙනම virtual concept එක. මම හිතන්නේ මේ අපි මුල ඉඳලා අග වෙනකම්ම දැක්කා ගොඩාක් මේ ආර්ථිකය සහ ගෙවීම් කටයුතු කරන එක රජය විසින් ඒක ඩිජිටල් ක්‍රමයකට කරන්න බලනවා. තාක්ෂණය යොදාගෙන මොකද අපි ගොඩක් දකිනවා මේ අපි ගොඩක් ආශ්‍රය කරලා තියෙන මේ තැන්වල බලනකොට ලංකාවේ ගොඩාක් ඔය ලිය කියවිලි මත එනකොට බිල් පොත් තරහා යනකොට උනා ගනුදෙනු වල මේ යම් අක්‍රමිකතාවය රෙකෝඩින්ස් තියාගන්න අමාරු ප්‍රශ්නයක්. රෙකෝඩින්ස් තියෙනවා. ඒ රෙකෝඩ් සමහරක් වෙලාවට කියන ගුල්ලෝ කාලා කියනවා නේද? ඒව කාලා කියනවා. පොත් මිසින් වෙලා ගිනි අරන් වෙන්න පුළුවන් නේද? ඒ වගේ දේවල්. ඒක ඩිජිටලයිස් වෙන එක හොඳයි. එතකොට ඒක ටිකක් අර තියෙනවා මේ විනිශ්චයභාවයක්. ඩිජිටලයිස් එකේ දෙපැත්තක් තියෙනවා. ඒක හරියට ක්වොලිටි එක කරනවා නම් තාම හොඳ දෙයක්. එතකොට මේ විශේෂයෙන් තව තිබ්බා විදේශ ආයෝජකයින්ට නේවාසික වීසා ක්‍රමයක් හඳුන්වලා දෙනවා කියන එක. ඒක හොඳ දෙයක් මාත් එක දැක්කා. එතකොට ආයෝජන මණ්ඩලයේ ඇති සියලුම ව්‍යාපෘති තනි කවුලුවක් වෙත ගෙනීමේ සූදානමක් තියෙනවා කියලා මම හිතන්නේ ඔය ඕක කරලා තියෙන්නේ ඔය ගොඩාක් තියෙනවා මේ අල්ලස් ගන්නවා කියන සහ මේ යම් ප්‍රොජෙක්ට් එනකොට මේ ගොඩක් තැන් වලින් කොමිස් ඉල්ලනවා කියන එක නවත්තන්න තමයි තනි කවුලුවක් කියන එක කියන්නේ. කියන්නේ තනි කවුලුවක් කියන්නේ යම් ආයෝජකයෙක්ට හරි ව්‍යවසායකයෙක්ට හරි තමන්ගේ ව්‍යාපාරය කරන්න පුළුවන් හැමදේම එක ස්ථානයකින් කරගන්න පුළුවන් සේවාව ලබා දෙන කෙනා සහ සේවාව ලබා ගන්න කෙනා මුලට මුණ හම්බ වෙන්නේ නැහැ. මේක සම්පූර්ණයෙන්ම ඩිජිටලයිස් කරලා තමයි තියෙන්නේ. ඒක හොඳ දෙයක්. එතකොට වෙනම ජාතික අපනයන සංවර්ධන සැලැස්මක් තියෙනවා කියලා කිව්වා ඩොලර් අරන් එන්න. ඊට අමතරව දේශීය ව්‍යවසායකයන්ට ගෝලීය වෙළඳ පොලක ගනුදෙනු කරන්න ඒත් තව තනි වෙළඳ කවුලක් විවෘත කරනවා කියලා කිව්වා. ඒකට වෙනම වර්චුවලි නේ වර්චුවලි රුපියල් මිලියන 200ක වීදමක් ඒකට වෙන් කරලා තියෙනවා. මම හිතන්නේ ඒක හොඳයි. ඕක ගොඩාක් කරලා තියෙන්නේ අර කලින් කිව්වා වගේම මේ කොමිෂන් එක නවත්තන අක්‍රමිකතාව වෙන එක අල්ලස් දෙන එක නවත්තින. මම හිතන්නේ ඒක හොඳයි. හොඳයි තාම හොඳයි. රාජ්‍ය සේවයට අලු කළු බැල්ලමක් එනවා සහ මේ ව්‍යවසායකයොත් අඩපාන වෙනවා. ඉතින් ඕක නවත්තන එකෙන් ඊටම හොඳයි. ඒක හොඳයි. එතකොට ඊට අමතරව IDB කාර්මික සංවර්ධන මණ්ඩලය සහ NEDA නෙඩා ජාතික ව්‍යවසායක සංවර්ධනය මේ සියල්ල ඒකාබද්ධ කරලා දැනට තියෙන ආයතන ආයතන දෙක එකතු කරලා ජාතික කාර්මික සංවර්ධන මණ්ඩලයක් විදිහට ඒක අරගෙන මොකද නැත්නම් මිනිස්සෙක් තැන් කීපයකට යනවනේ එක වැඩේ කරගන්න. ඕක නවත්තලා හැමදේම එක තැනකින් කරගන්න පුළුවන් විදිහට මේවා පොඩ්ඩක් ප්‍රතිස්ථාපනය කරනවා කියන එකත් අයවැයේදී සඳහන් වුණා. ඒකත් එක්ක බැලුවොත් මේ අපි කතා කරා දැන් අපේ ශ්‍රී ලංකාවේ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් ශක්තිමත් කිරීම ගැන ලොකු වැඩසටහනක් යනවා. ඒක ඉතාමත්ම හොඳයි. මම ඒකේ අඩුපාඩු ටික කතා කරන්න. එතකොට මෙතනදී ඔය ණය ලබා දීම මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන්ට ණය ලබා දෙනවා. එයාලගේ ප්‍රොජෙක්ට් ප්‍රොපෝසල් බලලා ණය ඉන්වෙස්ට් කරනවා. මේ දේවල් ටික ඉතාමත්ම හොඳයි. හැබැයි මේක අස්සෙම පොඩි දෙයක් වෙලා තියෙනවා. දැන් අපේ ලංකාවේ සාමාන්‍ය මේ වගේ දැන් සුළු හා මධ්‍ය පරිමාණ මහ පරිමාණ නෙමෙයි අපි කතා කරන්නේ. ඒතකොට ඒ වගේ සාමාන්‍යයෙන් අපි හිතමු පොල් වෙලෙන්දෙක් කියලා. මේ වගේ මිනිස්සෙක් සාමාන්‍යයෙන් ලොරියක් අරගෙන එහෙමනේ දිනු වෙන්නේ. එතකොට ඒ පැත්තෙන් අර ටික දෙන ගමන් මෙයාලට ලීසින් එක දෙන්න පුළුවන් ප්‍රමාණය 80ට පල්ලෙහාට දාලා තියෙනවා. කලින් 90ක් දුන්න කමර්ෂල් වෙහිකල්ස් වලට දැන් ඒක 90කට දාලා තියෙනවා. හැබැයි ඒකේ ප්‍රශ්නේ තියෙන්නේ කාර් සහ SUV වලට 50 තිබිච්ච එක 60ට වැඩි කරලා දීලා තියෙනවා. නෑ මං හිතන්නේ ඔයා වැරදිලා. 60ට තිබුණ එක 50ට කාස් වලට අඩු කරලා. කාස් වලට වැඩි කරා 60ට. නෑ අඩු කරා 91 80ට. නෑ. ඔව් අනිත් පැත්ත වෙලා තියෙන දුලායි. මේ වෙළඳ வாகන වලට 80 තිබුණ එක 90ට. ඒ කියන්නේ ලීසින් රේට් එක. ලීසින් මේ ණයක් ගන්න පුළුවන් විදිහට මේ එන එක සහ ඕකෙදි වාහන සම්බන්ධයෙන් හරි මම ඉදිරි ටික කියන්න. එතකොට ඒක කොහොම නමුත් මෙතනදී මට අද හොඳ පොයින්ට් එකක් හම්බුණා. මොකද මේ අපේ ශුද්ධ මූල්‍ය ණය වින්දිතයෝ කියලා සංගමයක් තියෙනවා. එතකොට මේගොල්ලොන්ගේ ණය ආපසු අය කර ගැනීම සම්බන්ධව 20යි 25යි 11යි 14 මේගොල්ලෝ ගිහිලා තියෙනවා අධිකරණ භූමි වලට. ඒ වගේ දේවල් වලට ගිහිලා තියෙනවා 20යි 25 මේ ඊයේ පෙරේද. ඒතර මේකේ කැඳවුම් කරුණේ නිරෝෂා ගුරුගේ කියලා කෙනෙක්. එයා පැහැදිලිව කියනවා මේ අපේ ජනාධිපතිතුමාගේ ප්‍රතිපත්ති ප්‍රකාශයේම තියෙනවා ශුද්ධ මූල්‍ය ණය කපා හරිනවා කියලා. එයා කියන්නේ කෙලින් මීඩියා වලට කියන්නේ. ඒතර හරිනි සරෝජලා පොළොන්නරුවේදී අනුරාධපුරයේදී බදුල්ලේදී කාන්තාව එකතු කරලා පොරොන්දු වුණා
මේ දේ අයින් කරනවා කියලා. කියන්නේ ශුද්ධ මූල්‍ය ණය කියන මේ මිනිස්සුන්ගේ මොකක් හරි ප්‍රශ්නයක් ඇති නේ. කියන්නේ ඔය වගේම දීපු ණය තමයි ඔය ප්‍රශ්නේ තියෙන්නේ. හරි. එතකොට මේවා ගැන කතා කරන්න අද කිසිම කෙනෙක් එළියට එන්නේ නැත. අපි හොඳ දේවල් කිව්වනේ. ඔව් ඒ කියන්නේ මේ වගේ ඔය ණය දින එක සම්බන්ධව එක පොයින්ට් එකක් තිබුණා සමහර කලින් එක ඔයාලට මම අර කියපු එක මේ ඒකෙදි එවිලා තියෙනවා මෝටර් කාස් කියන එක කලින් තිබිලා තියෙනවා 60%ක්. ඒ දෙන ණය 50% අඩු කරගෙන වාහන ගේන එක ටිකක් අධෛර්යමත් වෙන විදිහට සහ 3 wheel 50%ක් තිබුණ එක 125ට අඩු කරලා තියෙනවා. එතකොට ඒ කියන්නේ අපි ලක්ෂ 10ක් ලීස් එක දුන්නා නම් දැන් ගන්න පුළුවන් ලක්ෂ 5යි. ලක්ෂ 5යි. ඔව් ලක්ෂ 5යි. ඒ කියන්නේ යා ලක්ෂ 10ක් අදින් දුන්නා නම් දැන් ලක්ෂ 15ක් අදින් දෙන්න. වැඩි කරලා තියෙනවා. එතකොට මේ ලයිට් ට්‍රක් සහ මේ වෙළඳ වාහන වලට 80%ට තිබ්බ එක 90%ට වැඩි කරලා තියෙනවා. එතකොට මේ සෙකන්ඩ් හෑන්ඩ් වාහන වල මාකට් එක 70% තමයි තිබිලා තියෙන්නේ. ඒක ඒ ගානම තිබිලා තියෙනවා. එතකොට ඉලෙක්ට්‍රොනික වෙහිකල් වලට ඒක වැඩි කරලා තියෙනවා 90ක් වෙනකන් සහ මේ හයිබ්‍රිඩ් මෝටර් කාස් එක 60 තිබ්බ එක ඒක 50ට අඩු කරලා තියෙනවා. ඉතින් එතනදී ඇත්තටම මේ දේ එහෙම නම් එක හොඳයි. මොකද අපි එක එක සෝස් වලින් මේ දේ ගණිත තම දෙවෙනි වර කියවලා තියෙන. ඉතින් පොඩි පොඩි එහෙම දේවල් වෙන්න පුළුවන්. නමුත් අපි වැඩි අවධානයක් දෙන්න ඕනේ ඇත්තටම මේ ලංකාවේ අපි බැලුවොත් එහෙම ලංකාවේ දලදේශීය නිෂ්පාදකයකින් 52%කට දායක වෙන්නේ මේ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයෝ. ඉතින් ඒගොල්ලොත් එක්ක මේ විදිහට සෙල්ලම් කරන කිච්චර හොඳ දෙයක් නෙමෙයි. මොකද දැන් මේ වගේ අපි යෝජනා කොච්චර දැම්මත් කතාව කොච්චර සුන්දර වුණත් අයිසිං කොච්චර ලස්සන තරයක් නැහැ. ඇතුලේ කේක් එක රහ නැත්තම් ඉතින් කේක් එකේ රහ මිනිස්සු මේ වගේ පාරට බහලා කතා කරද්දි එතකොට ඒකට අඩුම ගානේ බලධාරියෙක්වත් නැත්තම් ඒකට කතා කරන්නේ මිනිස්සු පැහැදිලිවම කියනවා අපිට අපි අනුරාධපුරේ පොළොන්නරුවේ ඉඳන් එන්න ඕනේ. මේ උසාවියකට එන්න ඕනේ. එතකොට උසාවි ගාස්තු ගෙවන්නයි ගමන ගාස්තු ගෙවන්නයි රුපියල් 20000ක් විතර නේ. ඒ කියන්නේ මම ඇත්තට මේ අමාරුවෙන් ජීවත් වෙන මිනිස්සුනේ හංසක. එතකොට ඒ කට්ටියට මම කියනවා මේ යෝජනා ටික ක්‍රියාත්මක කරනවත් එක්කම කලින් කියලා තියෙනවානේ ඔය කියන විදිහට ඒ ණය අයින් කරනවා කියලා. මොනවා හරි යම් කිසි ප්‍රශ්න නිසා නේක වෙලා තියෙන්නේ. එතකොට ඒකට මොකක් හරි සාධනීය පිළිසුමක් මේ ඉදිරි අයවැය කාලය වකවානුව වෙදී වුණොත් හොඳයි කියලා අපි යෝජනා කරනවා නේ. 2026 දී ටිකක් රැකියාව අවස්ථා වැඩි වෙනවා කියලා රජයෙන් දැනුවත් කිරීමක් කරලා තියෙනවා. මොකද මේ ප්‍රධාන ආයෝජන කලාප ආශ්‍රිතව සේවා කලාප ස්ථාපනය කරනවා කියලා තියෙනවා. ඒකට රුපියල් මිලියන 2000ක් වෙන් කරලා තිබිලා තියෙනවා 2025 අවුරුද්දේදී. නමුත් ඒක ක්‍රියාත්මක වෙලා නැහැ. දැන් 2026 අවුරුද්දට තව මිලියන 1000ක් ඒකට වෙන් කරලා තියෙනවා. ඒකට ඔක්කොම මුදල් රුපියල් මිලියන 3000ක් තියෙනවා. බලමු මේක 2026 දී වෙයිද කියන එක. ඒක යෝජනාවක් විදිහට ඇවිල්ලා තියෙනවා. ඊට අමතරව මේ IT කලාප දෙකක් විවෘත කරනවා කියලා තියෙනවා. නුවරඑළිය සහ දිගන කියන ප්‍රදේශවල. කලින් ඕක තිබිලා තියෙනවා ගාල්ල සහ කරුණාකැල කියන එක. ඒකදී මේ විශාල මුදලක් වියදම් කරලා පහුගිය ආණ්ඩු වලින් මේක මේ මැදදී නවත්තලා තියෙනවා. ඒ කියන්නේ වෙන් කරපු මුදල් ඉවරයි. නමුත් මේ ප්‍රොජෙක්ට් එක ඉවර වෙලා නැහැ. එතකොට ඒ කරුණාකැල සහ ගාල්ලේ තියෙන මේ කලාප දෙක ඒක නැවත මේ රජය විසින් පෞද්ගලික අංශය උදව්වෙන් යහපත් ආයෝජනයකට යොදනවා කියලා තියෙනවා. ඒ සෙමි ගවර්න්මන්ට් විදිහට. ඔව් යන විදිහට. මොකද මේ රජයෙන් ඒකට වෙන් කරපු බජට් එක ලොකු ප්‍රමාණයක් ඒක ඉවර වෙලා තියෙනවා මේක පටන් ගන්නත් කලින්. ඒ වගේම එකක් තිබුණා මේ දුලා කලින් කියපු එක මේ කාන්තාවන්ට මේ සතියක් සහන අඩුයි කියපු එකට කාන්තා අමාත්‍යාංශය දැන් නෑ මම කිව්වේ කාන්තාවන් සහන අඩුයි කියලා නෙමෙයි. ශුද්‍ර හා මූල්‍ය ණය ඒගත්තු කට්ටියට යම්කිසි ප්‍රශ්නයක් තියෙනවා කියලා. මොකද ඒකේ කැඳවුම් කරු ඉන්නේ කාන්තාවන්. පොත් කාන්තා අමාත්‍යාංශ විසින් මේ ස්වයං රැකියාව වලට රුපියල් මිලියන 240ක් වෙන් කරලා තියෙනවා කාන්තාවන් විතරයි. කලින් මම සඳහන් කරපු ණය මුදල් ඒක හැමෝටම තියෙනවා. සමීක කාන්තා අමාත්‍යාංශේ වෙනම කාන්තාවන්ට ස්වයං රැකියාව වලට රුපියල් මිලියන 240ක් වෙන් කරලා තියෙනවා. සහ ඒ කාන්තාවන්ට අවශ්‍ය වෘත්තීය පුහුණුව දෙන්න තව වෙනම රුපියල් මිලියන 200ක් වෙන් කරලා තියෙනවා. එතකොට SWAT එක අයින් කරලා තියෙනවා. දැන් එතකොට ක්‍රියාත්මක වෙන්නේ මේ VAT එකතු කර අගේ මත බද්ද. අගේ මත බද්ද සහ මේ SSCL එක තමයි ඒ VAT එක. ඒ කියන්නේ සෙස් එක වෙනුවට තමයි VAT එක ඇඩ් කරලා තියෙන්නේ. කලින් VAT එක දැන් තිබුණේ නැහැ. SSCL එක. නෑ නෑ මං කියන්නේ සෙස් එක වෙනුවට තමයි VAT එක දාන්නේ. ඔව්. VAT එක කලින් තිබුණේ නැහැ. කලින් තිබුණේ නැහැ. ඒකෙදි කරන්න හදන්නේ දේශීය කර්මාන්ත නගා සිටවන්න සහ මේ ආනයනයන් අඩු කරන එක තමයි ප්‍රධානම මේ අධිෂ්ඨාන මේ මොකක්ද ඒකට කියන්නේ අරමුණ වෙලා තියෙන්නේ. ඒක හොඳ දෙයක්. මේ හැබැයි මේ ආනයනය කරන අමුද්‍රව්‍ය වලට තියෙන බදු අයින් කරලා තියෙනවා. ඒ කියන්නේ මේ දැන් ඇඟලුම් කර්මාන්තය බැලුවොත් එහෙම ෆැබ්‍රික් වලට යන දේවල් සහ ඔය පොල් තෙල් වගේ දේවල් වල තියෙන බදු අඩු කරලා තියෙනවා. එතකොට ඒ මගින් ව්‍යාපාර කරන කට්ටියට සහන සලසලා දිරිමත් වෙනවා.
එතකොට මේ ඔය වැට් එක ගැන කතා කරනකොට ලොකු මේ කතාවක් ආවා මේ රුපියල් මිලියන 5 මාසික ආදායම තියෙන ආයතන වලට තමයි වැට් එක කලින් වැට් රෙජිස්ටර් වෙන්න ඕන කියලා තිබුණේ. දැන් ඒක ඔන්න රුපියල් මිලියන 3 වෙනකම් පල්ලෙහාට අරගෙන ආවා. එතකොට බදු දැලට මේ හසු වෙනවා. එකතු වෙන වෙළඳ ප්‍රජාව වැඩි වෙනවා. බදු ආදායම රාජ්‍ය බදු ආදායම කියන අමුතුවෙන් බදු ගහන්න දෙයක් නැහැ. බදු වදින ප්‍රමාණය වැඩි වුණාම වැඩි වෙනවා. වැඩි වෙනවා. ඕක මේ ඕක අපි ගොඩක් දකිනවා මේ ඇත්තටම බිලිඳ ශාස්ත්‍රයේදී. කියන්නේ මම කියන්නේ මේ ගොඩක් ව්‍යාපාර තියෙනවා මේ හරි එයාලා කියන කැමති මේ රජයට බදු ගෙවන්න. මොකද මේ රජයේ මොකක් හරි යම් වැඩක් කරනවා මේ ආර්ථිකය දියුණු කරන්න බදු දෙන්න කැමතිද. ඒකට අපි ගොඩක් දැකලා තියෙනවා මේ ඒ කට්ටිය ප්‍රසිද්ධිය කියනවත් එක්කනේ අපි කැමති මේ රාජ්‍ය දියුණු කරන්න රාජ්‍ය දියුණු කරන්න අපි සහභාගී වෙන්න කැමති කියලා කියනවා. එතකොට මේ ඕකදී මේ සමහර එකම ආයතනය මේ ව්‍යාපාර දෙකකට වෙන් කරලා එයාලා ආදායම පෙන්නනවා. එතකොට මේ මිලියන 5ට අහු වෙන්නේ නැහැ. ගෲප් එක විදිහට යනවා. ඒක එතකොට වෙන වෙනම රෙජිස්ට්‍රේෂන් දෙක. නමුත් එකම ව්‍යාපාරය තමයි මේක කොටස් දෙකකට කඩලා ඉවරලා වෙන වෙනම මේකට අධ්‍යක්ෂකවරු දාලා අර මේ මිලියන 5ට අඩු වෙන විදිහට කලින් මේ හදාගෙන තිබුණා. දැන් මං හිතන්නේ එතනින්දී ගොඩක් කට්ටිය ඔන්න දැන් මේ බදු වලට අහු වෙනවා. තවත් කීප දෙනෙක් අහු වෙනවා. අහු වෙනවා. ඊට අමතරව මේ ප්‍රොකියුමන්ට් සිස්ටම් එකක් එනවා කියලා කිව්වා. ඒකත් ඔය ඩිජිටලයිස් කරන්නේත් එක්ක යන එක. සහ මේ ඩිජිටල් ආර්ථික ප්‍රසාරණය කිරීම මගින් ආයෝජන වර්ධනය කරලා ඩොලර් බිලියන 15කට අධික මුදලක් බයා ගන්න පුළුවන් අවස්ථාවක් ලංකාව ඇතුළේ තියෙනවා කියන එක සඳහන් වුණා. හැබැයි ඒක කොහොමද කරන්නේ මොනවද ඒකට කරන්න ඕන දේවල් කියන එක සඳහන් වෙලා නම් තිබුණේ නැහැ. ඒතර මම මේ ඩිජිටල් ආර්ථිකයෙන් ටිකක් වැඩිපුර කතා වෙච්ච නිසා මම මේ තව දෙයක් කියන්නකොට මතක් කරන්නම් මේක. අපි ඔයාලට මතක නම් 2025 දී අපි 2025 ඩිජිටල් කරණයට අපි මිලියන 183ක් වෙන් කරලා තියෙනවා. 2025 දී. 25 දී කියන්නේ 24 අග දාපු බජට් එක. ප්‍රගති 0.1යි. එතකොට ඒ වගේ දේවල් හොඳ දේවල් ඉතින් මේ පාරත් කතාවට විතරක් සීමා නොවි ඇත්තටම කරනවා නම් හොඳයි කියලා. මොකද ඩිජිටල් ආර්ථිකයට ලොකු බරක් ලොකු අඩියක් තියලා තියෙන වෙලාවක ඔක 2025ත් ලොකු අපි තරුණ ප්‍රජාව සෑහෙන කැමැත්තෙන් හිටියා මේක ඩිජිටල් කරන්නේ වෙයි. ඩිජිටල් කරන කියන්නේ මේ ඩෙන්ටි කාඩ් එක ඩිජිටල් කරනවා කියන එක නෙමෙයි. මේක ලොකු කතාවක් තියෙනවා. මේක රටේ ආර්ථිකයට සෑහෙන බලපාන දෙයක්. ඒ ඇත්තටම ඩිජිටලයිස් වෙනවා. පොඩි එකක් විතරයි ඒක කියන්නේ. ඒක නිකන් ඒක යම්කිසි නිකන් අතු ශාඛාවක් විතරයි. මේක මේ ආර්ථික ඩිජිටලයිස් කරනවා කියන වෙන කතාවක්. එතකොට ඒකට වෙන් කරපු මුදල් වලින් 100%යි නම් යූස් කරලා තියෙන්නේ. කියන්නේ වැඩි වෙලා නැහැ කියන එකනේ. එතකොට අපි බොහොම සතුටින් මේක මෙහෙම වෙයි කියලා ප්‍රාර්ථනා කරන්න දන්නේ. මේක වෙන්න දින කාලේ තව අවුරුද්දකින් ඉස්සරහ දින 360ක් කියන අපිට මේ වගේ අපි පුරුදු දෙයක් ලබන වෙලාවක අපිට සෑහෙන මයිනස් පොයින්ට් එකක් තියෙනවා. මේ අවුරුද්දේක නොකර ඔය කියපු ඩිජිටල් ආර්ථිකයේ වෙයි කියලා මම පැහැදිලිවම බලාපොරොත්තු වෙනවා අපි. ඒක වෙනවා නම් සන්තෝෂයි. මොකද මේ රටක් ඉස්සරහට යනවල ඔයාක මේ අපි දැන් ඇත්තටම බැලුවොත් ලොකු අවුරුදු ගානක ඉඳලා එක තැනකට හිර වෙලා මේක අයින් වෙලා අපි ටිකක් ස්ටෙප් එකක් ඉස්සරහට තියලා එරිලා තිබ්බත් කමන්නේ මොකක් හරි මේක ගැම්ම කොහෙන් හරි ගන්න ඕනේ. මොකද දැන් ඔයාලට ක්‍රිකට් මැච් බලනවා. ක්‍රිකට් මැච් බැලුවොත් අපිට තේරෙනවා ඉන්දියන් channel එකක ෆිල්ම් මේ මැච් එක බැලුවොත් එහෙම ඇඩ් යන්නේ තනිකරම ඉතින් ආයේ බබල් ගම් එක බුලත් වින්නම් කාඩ් එකෙන් මේ ඇප් එකෙන් ගෙවන විදියට. කියන්නේ ඒවා තමයි ඩිජිටලයිස් කියන්නේ. ඔව් අනිවාර්යයෙන්. එතකොට දැන් අපි තාමත් ප්‍රාථමික ඒ පැත්තෙන් කරොත් ඉන්දියාව සෑහෙන අපිට වැඩි ගව් ගානක් ඉස්සරහින් අපි ඒක අල්ල ගන්න ඕන අපි. එතකොට මේ අපි මේ තව ඉස්සරහට යනකොට කතා කරනකොට කෘෂිකාර්මික පැත්ත බැලුවොත් එහෙම මේ අපි දැක්කේ නෑ පොහොර සහන ආධාර දෙන වගේ දේවල් සහ මේ යම් භාණ්ඩ මිලදී ගැනීම සඳහා යම් රජය විසින් යම් මුදල් වෙන් කිරීම තිබීම ගැන ලොකුවට අපි කතා වුණේ නෑ. අපි දැක්කේ නෑ ආර්ථික සහ ඒකදී මම හිතන්නේ ගොවියන්ට ලොකු ප්‍රශ්නයක් වෙලා තිබුණා ඒක. ඒ කියන්නේ මෙහෙමයි. ඒ කියන්නේ වෙන් කරා. ඇත්තටම දැන් හාල් වී ගන්න එහෙම වෙන් කරානේ. නමුත් ඒක පරිභෝජනයේට තරම් ඒ කියන්නේ ඒක වේට් එකක් නෑ එදා මුදල්. මේ ආර්ථිකය මං කියන්නේ වෙන් කරලා තිබුණේ නෑ මේ. නෑ ඒගොල්ලෝ කිව්වනේ නෑ. ඒ කියන්නේ අර මේ මං කියන්නේ අයවැයේදී නෙමෙයි. මම කියන්නේ අර මේ අර මෙයා කිව්වනේ මේ අපි මෙච්චර ගාණක් පෙරගෙන අපේ රජයේ තියෙන මේ මොනවද බාණ්ඩා මේ ගබඩා ෆුල් කරනවා කියලා. නමුත් ඒකට යාලා වෙන් කරානේ ඊට පස්සේ මුදල. ඔව් ඒ මුදලයි එතකොට ඒ නෑ මං කියන්නේ වී මිලදී ගන්න ඒගොල්ලෝ රාජ්‍ය ගබඩා ටික පුරව ගන්න සෑහෙන මහන්සියක් කරානේ. එතකොට ඒ වෙන් කරපු මුදලක් තියෙනවනේ. මේ මුදල මාසකටවත් පරිභෝජනයට අපේ වී සහල් පරිභෝජනෙට මදි ප්‍රමාණය. කියන්නේ මේ සල්ලි වේදන් කරාට වැඩක් නැහැ. මේක පොඩි වැලියු එකක් තියෙන වැඩක් කරා නම් හොඳයි ඉතින් ඒතකොට. ඒ කියන්නේ මේ ඔය කියන විදිහට ඒ කියන්නේ අපි යම් දේවල් මිලදී ගන්න වැය නොකරා නෙමෙයි කරා කළ එක මේ ගන්න තරම් වැඩක් වුන්නේ නැහැ කියන එකයි එතන. එතකොට මේ රජයේ මුලින්ම මේ තිබ්බ ස්ථාවරයක් මේ
එයාලා වී මිලදී ගන්නකොට මේ එක මේ වේලපු වී තමා තෙත වී තෙතහල් ගන්න නැහැ නැහැ කියන එක එයාලා දැඩි මේකක හිටිය සහ ඒකට මිලක් නියම කරලා තිබ්බා. ඔන්න දැන් මේ ලබන අයවැයේදී මේ සෑම ගොවි සමිතියකටම සහ සමුපකාර සමිතිවලට වී වියලීමේ යන්ත්‍ර මිලදී ගැනීම සඳහා රුපියල් මිලියන 500ක් වෙන් කරලා තියෙනවා. එතකොට ඔන්න ගොවියන්ට දැන් අර පාරවල් වල දාගෙන වී වේලන්න අවශ්‍ය නැහැ. අර කරදර වෙන එකෙන් අඩු වෙන්න පුළුවන්. ඒ යෝජනාව ක්‍රියාත්මක වුණොත්. එතකොට අපි පොඩ්ඩක් කල්පනා කරලා බලන්න වී වේලන යන්ත්‍ර දැනට ලංකාවට කවුද ඉම්පෝට් කරන්නේ මොන මොන ආයතනද? ඔනවත් පොඩි පොඩි දේවල් ටිකක් තියෙනවා. මොකද මේ වක්‍රාකාරයෙන් මෙහෙන් ඇවිල්ලා මෙහෙන් ගිහලා ඔහෙන් ගිහලා ඒ පාරම මොකද දැනටම අපේ ගොඩක් මිනිස්සු දැනුවත් ඇති ලංකාවේ කෘෂිකර්ම ශාස්ත්‍රයේ යම්කිසි ප්‍රධාන අයිකන් දෙක තුනක් ඉන්නවා මේකට සම්බන්ධ. එතකොට අපි බ්‍රෑන්ඩ් නේම්ස් කතා කරන්න හොඳ නෑ මේක මේ එතිකල් නැති නිසා. ඉතින් වීවේලන යන්ත්‍ර ලංකාවට ගෙනියන්නේ ගේන්නේ කවුද කියලා ගොඩක් අය දන්නවා ඉතින්. එතකොට මේ ඊට අමතරව මේ ලොකු ලුණු මේ පහුගිය කාලේ ලොකු අර්බුදයක් තිබ්බ එක සහ අර්ථාපල් බඩේරිඟු කියන දේවල් ප්‍රධාන විශේෂයට සඳහන් කරලා තියෙනවා. එතකොට මේ ආහාර භෝග සතුසට ලබා ගන්න එතකොට ඒ ගබඩා වැඩි දියුණු කරන්න ඒ සඳහා රුපියල් මිලියන 1000ක මුදලක් ඒක ඉතාම හොඳයි. ඒක හොඳයි. මොකද දැන් ලුණු ගොවියෝ ප්‍රශ්න ගින්න නිසා ඒ වගේ දෙයක් කරන්න ඉතාම හොඳයි. එතකොට මේ දඹුල්ලේ සීතාගාරය අපි පහුගිය දවස්වල ගොඩාක් කතා කරනවා මේ අපේ හර්ෂ මේ මන්ත්‍රීතුමත් ගිහිල්ලා ලොකු ප්‍රශ්නයක් ඒක තමයි. ඇත්තටම මේ ලොකු ප්‍රශ්නයක් ඒක ලොකු වියදමක් කරලා ඉවරලා අරගෙන ඒක වැඩක් ගන්න නැත්තේ කියලා. ඒ කියන්නේ ප්‍රොජෙක්ට් එක කරලා ඉවරයි. ඔව්. ක්‍රියාත්මක කරන්නේ. ක්‍රියාත්මක වෙන්නේ. ඒ කියන්නේ ඒක ඕවරෝල් ඔක්කොම හදලා කරලා ඔක්කොම වැඩ ටික ඉවරයි. දැන් ඇවිල්ලා බඩු දාන්න තමයි තියෙන්නේ. ඔව්. නෑ ඒකේ තියෙනවා මේ එයාලගේ බලාපොරොත්තු වෙනවා කියලා මේ මෙට්‍රික් ටොන් 5000 ප්‍රමාණික ධාරිතාවක් සහ මේ ක්‍රියාත්මක කළ හැකි මට්ටමට සීතාගාර මේ ඒකේ වැඩි දියුණු කළ යුතුයි කියලා. මොකද මේ පොලිටික මදි මොකක් හරි එහෙම ප්‍රශ්නයක් තියෙනවා. ඒකයි මේ පරක්කු වෙන්නේ. සමහර මෙට්‍රික් ටොන් ගන්න වැඩි වෙද්දී යාලා මොකක් හරි දැන් අපි දන්නේ නැහැ කලින් ධාරිතාව ගියත් උනේ. එතකොට මේ එකට තව රුපියල් මිලියන 250ක් වෙන් කරලා තියෙනවා. මේක වැඩි දියුණු කරලා වෙලා දැන් ඔන්න මේක වැඩ පටන් ගන්න ඕනේ කියන එකේ ඉන්න හින්දා. එතකොට මේ හඳුනාගත්ත මේ වාරි මාර්ග පද්ධති 400ක් දියුණු කරනවා. ඒකට රුපියල් මිලියන 400ක් මුදලක් වියදම් කරලා වෙන් කරලා තියෙනවා. එතකොට මේ ඌරු ගොවි පෙළවල් සහ කිරිගවයින්ට මේ අභිජනනයට සහ තුන වගාව ඒවට ඔන්න මේ රුපියල් මිලියන 1000ක් වෙන් කරලා තියෙනවා. ඊයොත් මේ කට්ටිය හොයාගන්න පුළුවන්. ඒ කියන්නේ ඔය දෙන්න ඕන අවශ්‍ය කට්ටිය මේ ළඟදී තියෙනවා නේද පොඩි මීටින් එකකුත්. කට්ටිය කියන්න ඕන නෑ. කියන්න ඕන නෑ කියන අපි කියන්නේ අපි නිකන් ජස්ට්. එතකොට මේ කිරි නිෂ්පාදනයේ පැත්තෙනුත් බලලා ඔන්න ඒකටත් මේ රුපියල් මිලියන 1000ක් වියදම් කරලා තියෙනවා වාර්ෂික පරිභෝජනයට ලීටර මිලියන 1200ක් එකතු කිරීම සඳහා. එතකොට මේ ගොඩාක් කතාවක් ඇවිල්ලා තිබ්බා මේ පහුගිය අවුරුදු වල මේ බඩල්ගම කිරි කර්මාන්ත ශාලාව. ඒක මේ රුපියල් මිලියන 18000ක් වියදම් කරලා හදලා ඒකෙන් වැඩක් අරගෙන නැහැ. මොකද මේ අවුරුද්ද රුපියල් මිලියන 3000ක් එකතු කරලා තියෙනවා මේ මේක ප්‍රසංස්කරණය කරලා ඉවරලා ස්ටාර්ට් කරලා මේක 2014 15 වගේ ආපු ප්‍රොජෙක්ට් එකක්. ඔව් 14 15 16 17 වගේ නේද ඔය ගියා වැඩේ. ආපු ප්‍රොජෙක්ට් එකක් මේ රුපියල් මිලියන 18000ක් වියදම් කරලා තියෙනවා. නමුත් තාම මේකේ කිසිම ස්ටාර්ට් කරලා නැහැ වැඩේ. කරලා නැහැ. ඉතින් ඕක පටන් ගන්න අවශ්‍ය කටයුතු කියන්නේ ඔය සුදුවලිනේ සුදුවලි. ඔය වගේ මුදලක් වියදම් කරලා කොහොම දෙයක් කරනවා කියන්නේ ඇත්තටම ඉතින් කවුරු කරා වුණත් ඒක ඇත්තටම ලොකු පාඩුවක් ඉතින් කියන්නේ. ඕක වෙන ප්‍රොජෙක්ට් එකකට ඉන්වෙස්ට් කරන්න නේද? ඉතින් ලංකාව මේ තැන තියෙන එකට මේ හොඳම උදාහරණ තමයි මේ වගේ ඔය වගේ තව ප්‍රොජෙක්ට් කීයකද අවභාවිතාව. ඉතින් එතකොට මේ ඔන්න මේ දැන් මේ ගෙන ගන්න ළමයින්ට ලොකු ප්‍රශ්නයක් වෙලා දෙනවා. උතුරේ පොල් ත්‍රිකෝණයක් හඳුන්වලා තියෙනවා. අපි ඒ දවස්වල හරි අමාරුයි මේ තිබු පොල් ත්‍රිකෝණ මතක තියාගෙන ඉන්න නගර කීපය දැන් ඔන්න උතුරේ පොල් ත්‍රිකෝණයක් තියෙනවා. ඒකත් මතක තියාගන්න වෙනවා. ඒ ඔය පොල් ත්‍රිකෝණ සංවර්ධනය කරන්න රුපියල් මිලියන 600ක් වෙන් කරලා තියෙනවා. එතකොට පොල් සහන ආධාරයක් දෙනවා කියලා තියෙනවා. පොල් පළදාව නවාල් නොදෙන ඉඩම් වලට පොඩි ඔන්න රතු එළියක් දීලා තියෙනවා මේ අයවැයෙන්. මොකද ගොඩාක් මේ අපිට පහුගිය කාලේ මේ පොල් ප්‍රශ්නයක් තිබුණා මේ පරිභෝජනයේ පොල් නැති එක. ඒකෙදී එයාලා මේ බලලා තිනවා ලොකු හේතුවක් වෙලා තියෙනවා කියන එක. මේ පොල් ඉඩම් කට්ටි කරලා විකුණන්න තියාගෙන ඉන්නවා මිසක් ඒවෙන් පළදාවක් ගැනීමේ අදිස්ථානයක් මේ අවශ්‍යතාවයක් ඒ වතු හිමියන්ට නැහැ කියන එක. ඉතින් එයාලාගේ ප්‍රධාන අරමුණ වෙලා තියෙන්නේ පොල් වතු කට්ටි කරලා විකුණන එක. මේ පරිභෝජනයේ සහ මේ නිෂ්පාදනයේට පොල් එකතු කරන්නේ නැහැ කියන එක. ඉතින් ඒ පොල් වතු හිමියන් ගැන යම් කිසි දෙයක්
ඉස්සරහට වෙන්න පුළුවන් මොකක් හරි එක්ක බදු මුදලක් හරි මොනවා වගේ දෙයක් හරි ඉස්සරහට එන්න පුළුවන් කියන පොඩි රතු එළියකුත් ඔක එක කාලයක් මට මතකයි මම හිතන්නේ 2015 කාලේදී ආවා මේ පොල් ඊඩම් කට්ටි කරන්න බෑ කියලා පොඩි මේ වේකුත් ආවා. මොකද ඒකට මොනවා වුණාද ඒක මම මේ ළඟදී දැකලා අපි දකින්නවනේ ඉතින් පොල් ඊඩම් මොන තරම් කට්ටි කරලා ලැබුණා නේද? ඕකේ අපි අර මේ 2015 වගේ ඒ කාලේ වෙනකොට මම මතකයි මේ ඉඩම් උත් ඔය මේ මොකක්ද ඒක මේ වැලියු එක කොහොමද කියලා එහෙම බලන්න ඔව් පොඩි එකක් ආවෝ උත්සාහවිල්ල තිබ්බනේ. සහ මට මතකයි ස්ට්‍රික්ලි බැලුවා පොල් ගස් තියෙන ඉඩම් කට්ටි කරන්න දෙන්නේ නැහැ කියන එක. නමුත් දැන් ඒක මං හිතන්නේ ආයෙත් එතකොට ගොවි ණය ආරමුදලක් තියෙනවා ඒකට රුපියල් මිලියන 800ක්. ඒ වගේ මේ ගොඩක් මේ ණය ගන්න තැන්වලට මේ ප්‍රධාන විදිහට අර සහන ආධාර දීලා නැහැ. නමුත් මේ මිනිසුන්ට ණය ගන්න පුළුවන් ක්‍රමයක් හඳුන්වලා දීලා තියෙනවා සහන ක්‍රමයට. මම දන්නේ ඉතින් 4% 5% වගේ පොලි අනුපාතයකට තමයි ණය ලබා දෙන්නේ. එතකොට මේ වෙන වෙනම නිකන් දෙන එකට නෙමෙයි මේක. මේ යම් මුදලක් අය කරනවා. එතකොට මම හිතන්නේ ඒක අතකින් නෑ කියන්නේ ඒක පොඩි දෙයක් තියෙනවා මම කියන්නේ පොහොර සහන ආධාරයත් මම දන්න තරමින් නිකන් නෙමෙයි දුන්නේ. ඒක සහන ආධාරය කියලා කිව්වට අඩු මුදලට පොහොර දෙන්න මොකක් කරේ වැඩි පිළිවෙලක් නේද කියේ. මම හිතන්නේ මේ නිකම්ම දුන්නා. දුන්නේ මේ එයාලා මාසෙකට මේ සෝරි ටන් එකට මේ යම් මුදලක් එයාලගේ මේ account එකට දානවා ගොවියන්ගේ account එකට. ඒක මේ මම හිතන්නේ එයාලා මේ වගා කරන භූමි ප්‍රමාණය හැටියට ඒ දාන මුදල වෙනස් වෙනවා. එහෙම දෙයක් තමයි සමහරවිට මේ අපි හිතමු අක්කරයක මේ භූමියක් තියෙනවා නම් එයාට ඒ දන මුදලෙන් අක්කරයටම පෝර ගන්න බැරි වෙන්නත් පුළුවන්. එතකොට මේ පාර එහෙම සානාදාරම මොකුත් නැහැ පොහොර සානාදාරෙම නැහැ. එහෙම මොකුත් නැහැ. මේ ගොඩක්ම ඇවිල්ලා තියෙන මම හිතන්නේ ඒක නවත්තින එක හොඳයි. මොකද ගොඩක් මිනිස්සු මේ නිකන් දෙන දේවල් බලාගෙන ඉන්නවා මේ තමන් උකුත් අර දැන් අපි දැකලා තියෙනවා අස්වැසුම ගන්න. ඔය මමත් දැක්ක මොකද අර ගිය පාරේ මතකනේ කියන්නේ පොහොර සානාදාරෙත් ඉල්ලනවා වැඩි මිලට වී ගන්න කියලාත් කියන පොඩි එහෙම ප්‍රශ්නයක් තිබුණා නේද කියන්නේ පොඩි එතිකල් ප්‍රශ්නයක් තිබුණා. ලොකු ප්‍රශ්නයක් කියලා තියෙනවා ඔය අස්වැසුම කියන එක. අස්වැසුම කියන එක මම හිතන්නේ මේ ලංකාවේ 75% විතර වගේ ප්‍රමාණයක් අස්වැසුම ගන්නවා. කියන්නේ ගන්න අවශ්‍ය පුද්ගලයයි අවශ්‍ය නැති පුද්ගලයයි ඔක්කොම මේ අස්වැසුම වල ඉල්ලුම් කරන. ඉතින් මම හිතන්නේ ඒක ලොකු කේදවාවක්. කියන්නේ ඒක හොඳ පොයින්ට් එකක්. මොකද දැන් ඔයාලට උනත් ඔක ලින්ක් එකක් තියෙනවා. අපිට මේ දැන් තොරතුරු දැනගෙන පනත යටදී දැන් ඒක මේ කෙලින්ම මේ අපිට net එකේ තියෙනවා. ඒ අස්වැසුම ලිස්ට් කියලා ගහපුවම ඔයාලගේ ගමේ කවුද අස්වැසුම ගන්න ඇඩ්‍රස් එක පිටින් එනවා. බලලා ඕනනම් බලන්න පුළුවන්. ඒවා කම්ප්ලේන්ට් කරන්නත් පුළුවන්. එහෙම අනවශ්‍ය කට්ටිය ගන්නවා නම් ඒක මේ මොකද ඇත්තටම ඒක ඇත්තටම අස්වැසුම කියන එක ඔය සමෘද්ධිය නේද ඔය අස්වැසුම වෙලා තියෙන්නේ නැද්ද? සමෘද්ධිය වෙන මනෝද? හරියටම ඔය එකක් මම දන්න තරමින් ඒක සෑහෙන අවභාවිතාව වෙන දෙයක් ඒක. ඔව් මම හිතන්නේ ඒක ටිකක් අර මිනිස්සු පිළිවෙලකට යනෝනේ. මම හිතන්නේ කියන්නේ එකක් දෙන්න ඕන මිනිස්සු කන්සෙප්ට් එක හොඳයි. කන්සෙප්ට් එක හොඳයි. ඒක මිස්යූස් කරලා තියෙනවා. ඔව් අවභාවිතාව වෙනවා. සායකට එකෙන් රජයට සහ මේවා අපි සාමාන්‍ය මිනිස්සු ගෙවන බදු මුදල් ලොකු ප්‍රමාණයක් මේ ඒ අහන කරුණේ මම හිතන්නේ අපත යන අපරාධයක් ඒක. දුලත් මොනවද එකතු කරන්න තියෙනවද ඒ සම? ඉවරද? අධ්‍ය